ආයුබෝවන් වෙසක් කාලය කියන්නේ දන්සල් උදව් කරන එක පින් දහම් කරන බෙදා හදා ගන්න හරිම විශේෂ කාලයක් නේ. ඔව් ඇත්තටම. ඒත් මේ වගේ කාලෙක අන්තර්ජාලයේ යන්නේන සමහර පණිවිඩ ගැන නම් අපි ටිකක් කල්පනාවෙන් ඉන්න ඕන. විශේෂයෙන්ම අර ලංකාවේ ප්‍රධාන ටෙලිකොම් සමාගම් වල නම් දාලා වෙසත් දානයක් නොමිලේ 50 GB data වගේ දේවල් එනවා. ඔව් ඕක ගොඩක් පැතිරෙනවා මේ දවස්වල. අර ස්කැම් අලර්ට් පින්තූර වගේ වනේද? හරියටම ඒක තමයි. ඇත්තටම. මේවා දන්සලක් වගේ පෙනුනට මේවා දීමනා වගේ දැක්කට අරමුණ වෙන එක. ඒ කියන්නේ. ඒක තමයි ෆිෂින් කියන්නේ. සරලව කිව්වොත් එයාලා හදන්නේ අපිව රවට්ටලා අපේ පුද්ගලික තොරතුරු සමහර විට සල්ලි සම්බන්ධ තොරතුරුත් හොරකම් කරන්න. භයානකයි වගේ. ඔව් මේක සුළු දෙයක් නෙවෙයි. බැංකු ගිණුම් වලටත් බලපන්න පුළුවන්. ඉතින් අපි මේ ගැන කතා කරන්න පදනම් කරගන්නේ ශ්‍රී ලංකා පොලිසිය CERT ශ්‍රී ලංකා වගේ ආයතන දීපු අනතුරු වැඟවීම් ඒ වගේම සයිබර් ආරක්ෂණ උපදෙස්. හරි. අද අපි බලමු මේ වංචාව කොහොමද වැඩ කරන්නේ? මුලාවද ඇත්ත අවදානම් සහ වැදගත්ම දේ අපි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා. අර data OTP URL වගේ වචන අපි ඉංග්‍රීසියෙම තියාගමු නේද? ඒ තේරුම සරල සිංහලෙන් කතා කරමු. හොඳ අදහසක්. හරි. එහෙනම් අපි මේක තව ටිකක් ගැඹුරට බලමු. කොහොමද මේ වෙසක් data දීමනා වංචාව හරියටම ක්‍රියාත්මක වෙන්නේ? ගොඩක් වෙලාවට මේවා එන්නේ අර WhatsApp, Facebook වගේ තැන්වලින් නේද? ඔව්, social media තමයි ප්‍රධාන වශයෙන්. ඒකම එලව අමුතු link එකක්. උදාහරණයක් විදියට vesak.tulsi.info වගේ නමක්. අපිට එච්චර හුරු නැති එකක්. හරියටම. ඉතින් මේ link එක click කරන්න කියලා තමයි එන්නේ. ඔව්. අන්නේ ඒ ක්‍රමයට තමයි phishing කියන්නේ. වංචාකාරයෝ මොකද කරන්නේ? ඩයලොග් මොබිටල් වගේ නමක් දාලා ඒ සමාගමේ වෙබ් අඩවිය වගේම පේන විදියට හදනවා ව්‍යාජකක්. ඒ කියන්නේ හොර සයිට් එකක්. හරි. ඊට පස්සේ කියනවා නොමිලේ data ගන්න නම් verify කරන්න ඕන කියලා. එතකොට ඉල්ලනවා අපේ bio data. ඒ කියන්නේ නම, ලිපිණිය වගේ දේවල්, phone number එක. මේ අපි දෙන data ඔක්කොම කෙලින්ම යන්නේ අර වංචාකාරයින්ට. විශේෂයෙන් අර web address එක, ඒ කියන්නේ URL එක බලන්න ඕන. ඒක අදාළ සමාගමේ official URL එක නෙවෙයි නම්, අමුතුයි නම් ඒක සැකයි. අර link click කරන එකට අමතරව මේක තව අයට share කරන්න කියලාත් කියනෝ නේද? මොකක් හරි trick එකක් දාලා. අනිවාර්යයෙන්ම. කියනවා යාළුවෝ 10කට share කරන්න, group 5ක දාන්න, එතකොටයි 50 GB ලැබෙන්නේ. වගේ දේවල්. ඒක පට්ටපල් බොරුවක්. මේ share කරාම වෙන්නේ වංචාකාව තවත් පැතිරෙන එක විතරයි. කිසිම පිළිගත් ටෙලිකොම් සමාගමක් වෙසක් කියලා ඔහොම 50 GB දෙන්නේ නැහැ. එහෙම නේද? ඔව්. සැකනම් හොඳම දේ තමයි අදාළ සමාගමේ official web අඩවිය හරි Facebook page එක හරි බලන එක. හරි. එතකොට මේ වංචාකාරයන්ට ඇත්තට මොනවද? මේ data අරගෙන මොකද කරන්නේ? එයාලගේ ප්‍රධාන ඉලක්කය අපේ වටිනා තොරතුරු. phone number එක ඊටත් වඩා භයානකයි OTP එක ඉල්ලුවොත්. OTP එක. ඒ කියන්නේ අර SMS එකෙන් යන code එක. ඔව්, one time password කියන එක ගොඩක් වෙලාවට account එකකට log වෙද්දී එනවනේ. අන්න ඒක කවදාවත් කාටවත් දෙන්න හොඳ නෑ. ඇයි දුන්නොත් Facebook, Google account විතරක් නෙවෙයි බැංකු ගිණුම් වල control එකත් නැති වෙන්න පුරුවන්. හිතන්නකෝ ඒකේ බරපතලකම. ඇත්ත. ඒ වගේම තමයි නම, ලිපිණය, ID අංකය වගේ bio dataත් ගන්නවා. සමහර වෙලාවට පොඩි verification fee එකක්, ඒ කියන්නේ තහවුරු කිරීමේ ගාස්තුවක් කියලා card details ඉල්ලන්නත් පුළුවන්. සල්ලිත් ගන්නවද එතකොට? ඔව්. News First එකේ පවා report කරලා තිබුණා මේ වගේ දේවල් වලින් financial theft, ඒ කියන්නේ සල්ලි හොරකම් කිරීම වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ යාලා මේ එකතු කරන අපේ data වෙන අයට විකුණන්නත් පුළුවන්. හරියටම හරි. මේ data අරගෙන dark web එකේ, ඒ කියන්නේ අන්තර්ජාලයේ අඳුරු පැත්තේ විකුණනවා. එහෙමත් නැත්නම් account hijacking, ඒ කියන්නේ අපේ ගිණුම් අල්ලගන්න එක. ඊයම නැත්නම් identity theft, ඒ කියන්නේ අපේ අනන්‍යතාවය අරගෙන වෙන වංචා කරන්න මේවට පාවිච්චි කරනවා. හරිම භයානකයිනේ. එච්චරක් නෙවෙයි, අර අමුතු link click කරාම phone එකට හරි computer එකට හරි malware හරි spyware හරි වගේ, ඒ කියන්නේ හානිකර software ඇතුල් වෙන්නත් පුළුවන්. මේක නිකම් කතාවක් නෙවෙයි කියනකනම් පැහැදිලි. ලංකාවෙත් මේ ගැන කතා බහ ගියා නේද? මට මතකයි 2025 මේ වල පොලිසියෙන් ඔව් data dancel scam කියලා warning එකක් දුන්නා. හරියටම පොලිසියෙන් වගේම SLCERT එකනොත් කිහිප වතාවක්ම කියලා තියෙනවා මේ වගේ වංචා නිසා personal data hack වෙලා සල්ලි නැති වෙලා තිනවා කියලා.
කලිනුත් SLCRT එක කියලා තියෙනවා අර ලොකෝ බ්‍රෑන්ඩ් වල නම් වලින් එන ෆ්‍රී ඩේටා දෙනවා කියන මෙසේජ් කියන පරිස්සම් වෙන්න ගොඩක් ඒවා බොරු කියලා. ලංකාවේ විතරක් නෙවෙයි. වෙන රටවලත්. ඔව්. වෙන රටවලත් උත්සව කාලවලද මෙහෙම කරනවා. අර රමසාන් කාලෙට 50 GB දෙනවා කියලා කරපු ස්කෑම් එකක් ගැනත් වාර්තා වුණා. ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් එහෙනම්. අපි කොහොමද මේ වගේ එකක් අඳුරගන්නේ? දැක්කොත් මොකද කරන්නේ? කොහොමද බේරෙන්නේ? හරි. වැදගත්ම දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ඇත්ත වෙන්න බැරි තරම් හොඳ ඔෆර් එකක් නම් too good to be true කියන්නේ ඒ ගැන දෙපාරක් හිතන්න ඕන. 50 GB data නිකන් දෙනවා කියන එක වගේ. ඔව්. ඒක ටිකක් සැකසහිතයි නේද? දෙවනියද අර මම කලින් කිව්වා වගේ URL එක. ඒ කියන්නේ web address එක. නිල ඩයලොග් මොබිටල් ඇඩ්‍රස් අපි දාන්නවා. මේ වගේ ස්කෑම් වල තියෙන්නේ vesak.xyz data-offer.info වගේ අමුතු නම්. ඒව බලන්න ඕන. හරි. ඒ වගේම වෙබ්සයිට් එකේ පෙනුම සමහර වෙලාවට හරිම දුර්වලයි. භාෂාව අකුරු වැරදි තියෙනවා. එහෙමනම් ඒකත් සැක හිතන්න ඕන දෙයක්. අර පුද්ගලික තොරතුරු personal data එහෙම? හා ඒක තමයි ඒවයි විශේෂයෙන්ම අර OTP එකයි කවදාවත් මේ වගේ තැන්වල දෙන්න එපා. හරි. අර යාළුවන්ට ෂෙයා කරන්න කිව්වොත් ඒකත් ලොකු රෙඩ් ෆ්ලැග් එකක්. ඒ කියන්නේ මේක වංචාවක් වෙන්න තියෙන ඉඩ හුඟක් වැඩි. එතකොට හොඳම දේ මොකක්ද? සැක හිතුනොත්? හොඳම දේ කෙලින්ම ආදාළ ටෙලිකොම් කම්පැනියට කතා කරන එක. හොට්ලයින් එකට හරි ඔෆිෂල් ස්ටෝර් එකකට ගිහින් හරි අහලා කන්ෆර්ම් කරගන්න. ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ වගේ ෆැක්ට් චෙකර්ස්ලා ඉන්නවනේ. ඒ වගේම පොලිසිය CERT වගේ තැන්වලින් දෙන අප්ඩේට්ස් ගැනත් බලන එක හොඳයි නේද? අනිවාර්යෙන්ම. ඒ තොරතුරු හරිම වටිනවා. තව දෙයක් හොඳ security app එකක් ෆෝන් එකේ කම්පියුටර් එකේ දාගෙන ඉන්න එකත් අමතර ආරක්ෂාවක්. අර limited time offer වගේ දාලා අපිව හදිස්සි කරනවානේ. එතකොට කලබල නොවි ටිකක් හිතලා බලන්න ඕනේ. ඇත්ත. අපි මේ කතා කරපු දේවල් වලින් පැහැදිලි නේද? මේ වෙසක් කාලෙට එන නොමිල data දීමනා කියන්නේ අපේ වටිනා data හොරකම් කරන්න හදපු හරිම සූක්ෂම උගුල්. ඕ. මේ වයින් ඇත්තටම ෆිෂිං වලට අහු වෙන්න, මාල්වෙයාර්ලගේ දේවල් ඇතුල් වෙන්න, data හොරකම් කරලා සල්ලි නැති වෙන්න, identity theft වෙන්න මේ වගේ ලොකු අවදානම් තියෙනවා. මේ වෙසක් data scam එකෙන් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් online ඉන්නකොටත් ආරක්ෂා වෙන්න කරුණු ටිකක් තියෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්ම. උදාහරණයක් විදිහට අර MFA ඒ කියන්නේ multi factor authentication පාවිච්චි කරන එක. ඒක හරිම වැදගත්. පාස්වර්ඩ් එකට අමතරව තව ස්ටෙප් එකක් තියෙන එක. ඔව්. ඒ වගේම strong password දාන එක, හැම account එකටම වෙනස් password දාන එක, software update කරලා තියාගන්න එක. public wifi ගැන සැලකිලිමත් වෙන්න එකත් වැදගත්. ඔව්. සහ වැදගත් data backup කරලා තියාගන්න එක. මේව පුරුද්දක් කරගන්න ඕන. ඇත්තටම අවසාන වශයෙන් හිතන දෙයක් තියෙනවා මේ වගේ අපේ සංස්කෘතික උත්සව වෙසක් වගේ දේවල් පාවිච්චි කරලා වංචා කරනකොට අපි ඕනවට වඩා බය වෙන්න ඕන නෑ. ඒත් ලැබෙන හැම මැසේජ් එකක් දිහාම ටිකක් විමසිල්ලෙන් පොඩි සැකයකින් බලන පුරුද්දක් කොහොමද අපි හදාගන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් හිතන්න තමන්ගේම යාළුවෙක් හිතවතෙක් නොදැනුවත්කමින් මේ වගේ හොර ලින්ක් එකක් එව්වොත් එයාට අමනාපයක් නොවෙන්න ඒක තියලා අනතුර ගැන කාරුණිකව කියලා දෙන්න පුළුවන් හොඳම විදිහ සුහදශීලීම විදිහ මොකක් වෙන්න පුළුවන්ද? ඒකෙනත් පොඩ්ඩක් හිතන්න.